ආයිබෝන් අද අපි කතා කරන්නේ ගර්භණී කාලයේදී එන අධිරුධිර පීඩනය සම්බන්ධයෙන් නැත්නම් pregnancy induced hypertension. ඉතින් ප්‍රෙෂර් එක නැත්නම් අධිරුධිර පීඩනය කියන්නේ අපි හැමෝම ගොඩක් දන්න පොදුවේ දන්න කාරණයක් සහ සමහර අයට උග්‍රව තියෙන වෛද්‍යමය කාරණයක් සහ සමහර අය පාලනයෙන් ඇතුව ගෙනියන එකක්. ඉතින් ගර්භණී කාලයේදී ගර්භණී අම්මලාට මේ විශේෂිත හෝමෝන වෙනස් වීමත් එක්ක සහ මේ ඇඟේ තරල වෙනස් වීම සහ විවිධ තව තවත් ජීව විද්‍යාත්මක කාරණා නිසා තමන්ගේ ඇඟේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වැදෑම ආශ්‍රිතව ලේ ගමනාගමන නිසා ඊට ආවේනික වෙච්ච කාරණා කිහිපයක් නිසාම ප්‍රෙග්නන්සි එක හේතුවෙන් බඩේ බබෙක් ඉන්න එක නිසාම රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒකට වයස් භේදයක් එන්නේ නැහැ. ගර්භණීභාවය නිසායි මේක ඇති වෙන්නේ සාමාන්‍යයෙන් මාස 5න් පස්සේ. එතකොට තමයි අපි ප්‍රෙග්නන්සි එක නිසා ආපු අතිරුධිර පීඩනය කියලා මේක අඳුන්වන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපේ සාමාන්‍ය රුධිර පීඩනයේ අගය අපි තියාගන්න ඕන 140යි 90. උඩාගේ 140 යටාගේ 90 කියන රේන්ජ් එකට වඩා අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. හැබැයි මෙන්න මේ ගානට වඩා වැඩියෙන් රුධිර පීඩනය ආවොත් ඒකට අපි කියනවා ගර්භණී භාවයේදී ආපු රුධිර පීඩනය කියලා මාස 5න් පස්සේ මේක ආවොත්. හැබැයි සමහර අයට වයසත් එක්ක හෝ විවිධ වෛද්‍යමය කාරණා හින්දා ප්‍රෙග්නන්ට් වෙන්න කලින් සාමාන්‍ය ප්‍රෙෂරයකට යාලා බෙහෙත් ගන්නවා. ක්ලිනික් ගිහිල්ලා වෛද්‍ය සායන වලට ගිහිල්ලා. එතකොට අන්න ඒ අයගේ ප්‍රෙග්නන්සි එක පටන් ගන්න කලින්ම ප්‍රෙෂර් එක තියෙනවා. මේකට අපි අඳුන්වන්නේ සාමාන්‍ය අධිරුධිර පීඩනය නැත්නම් chronic hypertension කියලා. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් මුල් මාස මේ ප්‍රෙග්නන්සි පටන් ගත්ත තැන ඉඳන්ම දිගටම අධිරුධිර පීඩනයට අවශ්‍ය බෙහෙත් ගන්න ඕනේ. හැබැයි ප්‍රෙග්නන්සියට කලින් ගත්ත බෙහෙත් අපි වෙනස් කරනවා. ප්‍රෙග්නන්සි එකට ගැළපෙන සහ ඔබේ කුස තුළ වැඩෙන දරුවාට හානි නොවන ආකාරයේ රුධිර පීඩනය අඩු කරන බෙහෙත් වර්ග. ඉතින් මෙන්න මේ විදිහට ඔබ ප්‍රෙග්නන්ට් වෙනවා නම් අනිවාර්යෙන් ඔබ කලින් රුධිර පීඩනය සඳහා බෙහෙත් ගන්න රෝගියෙක් නම් ඔබේ රුධිර පීඩන තත්ත්වය පාලනයෙන් තියාගන්න ඕන. එහෙම තිබුණේ නැත්තම් ගොඩක් වෙලාවට මේ වැදෑමහේ රුධිර වැදෑමහේ ඉඳන් පෝෂණය සහ රුධිරය බබාට අරගෙන යන ඒ රුධිර ගමනාගමනේ අඩු වැඩිවීම සිද්ධ වෙලා ගොඩක් වෙලාවට අඩුබර දරුවපත් සිද්ධ වෙන්නට පුළුවන්. බබාගේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කාරණා ගණනාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රෙග්නන්සි කාලයේදී එන රුධිර පීඩනයත් මේකෙනුත් අර වගේ කාරණාම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක අපි විවිධ කොටස් වලට බෙදනවා මේ රුධිර පීඩනයේ වර්ගය අනුව mild moderate severe නැත්නම් මද මධ්‍යස්ථ සහ අතිශය විශාල නැත්නම් severe ගණයේ අධිරුධිර පීඩනය කියලා කොටස් තුනකට මෙන්න මේ අධිරුධිර පීඩන කොටස් තුන අනුව අපි ප්‍රතිකාර කරන ආකාරය වෙනස් වෙනවා. ප්‍රෙෂර් බලන ආකාරය වෙනස් වෙනවා. ඉතින් මේ කාරණේ ඇතුලේ ඔබට කරන්න පුළුවන් හොඳම දේ ඔබ ප්‍රෙග්නන්සි කාලේ අධිරුධිර පීඩනයෙන් ඉන්න අම්මෙක් නම් ඔබේ අධිරුධිර පීඩනයට සම්බන්ධ ප්‍රතිකාර ටික බෙහෙත් ටික හරියටම ගන්න. ප්‍රෙෂර් එක බලන්න කියන සතියට සමහර වෙලාවට අපි කියනවා දවසක් සති දෙකක් බලන්න. ප්‍රෙෂර් එක බලලා ක්ලිනික් යන්න. ඒ විදිහට අනිවාර්යයෙන්ම කරන්න, නිවැරදිව සටහන් කරන්න. ප්‍රෙෂර් එක බලනකොට කරන්න ඕනේ කාරණය දවසේ එකම වෙලාවක් තියාගන්න මේ ප්‍රෙෂර් එක බලන්න සහ ප්‍රෙෂර් එක බලන්න කලින් පුළුවන් තරම් පැය භාගයක් විතර රිලැක්ස් එකේ ඉන්න. බර වැඩක් නොකර රිලැක්ස් එකේ ඉන්න. මේ පැය භාගය ඇතුළත තේ කෝපි මොකුත් බොන්න එපා. මොකද මේ කැෆේන් වලින් රුධිර පීඩනය වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා රිලැක්ස් එකේ ඉඳලා දවස් එකම වෙලාවක ප්‍රෙෂර් එක බලන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ පීඩනය මාක් කරගෙන ගිහිල්ලා හරි විදියට ඒ ප්‍රතිකාරය පාලනය ගෙනියන්න. පාලනය ගෙනිච්ච නැත්තම් දරුවට හානි වෙන්න පුළුවන් සහ අධිරුධිර පීඩනයේදී තියෙන විශේෂයෙන්ම මාස 5න් පස්සේ හැදෙන අධිරුධිර පීඩනයේ තියෙන ප්‍රධානතම කාරණය දරුවට වගේ මම්මගේ ජීවිතයටත් හානි වෙන්න පුළුවන්. මේක තමයි pregnancy induced hypertension නැත්නම් PIH කියන රෝගී තත්ත්වයේ තියෙන භයානකම කාරණය. ඔබට දැනෙනවා නම් මෙන්න මේ රෝග ලක්ෂණ ටික ඔළුවේ කැක්කුම තද හිස රදය දැනෙනවා. ඇස් බොඳ වෙනවා වගේ එළිය යනවා වගේ සමහරලාට ඔළුවේ කැක්කුමත් එක්ක හෝ කැක්කුම එන්න කලින් වගේ මෙන්න මේ වගේ ඇස් පෙනීමේ වෙනස්කම් සිද්ධ වෙනවා නම් බඩේ දකුණු පැත්තෙන් මෙන්න මේ දකුණු පස උඩ හරියෙන් මේ දෙන අපේ අක්මාව සාමාන්‍යයෙන් පීඩන හරියෙන් කැක්කුමක් එනවා නම් ඔන්න ඔය රෝග ලක්ෂණ එනවා නම් අපි කියනවා මේක අධිරුධිර පීඩනය වැඩිවීම නිසා සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තියෙන අනිත් අවයව කර්මන්නතාවයකට පත්වීමේ මූලික ලක්ෂණයක් නැත්නම් ප්‍රී එක්ලැම්සියා කියන තත්වයට එන්න පුළුවන් කියන එක. ඉතින් ඒකෙදි
අපි අනිවාර්යෙන්ම වහා ක්‍රියාත්මක වෙන්න ඕන. අදාළ පරීක්ෂණ ටික කරන්න ඕන. රුධිර පීඩනයට පාලනය කරන්න අවශ්‍ය ප්‍රතිකාර ටික කරන්න ඕන. සමහර අයට මේක රුධිර පීඩනය වැඩි වෙලා රුධිර පීඩනයත් එක්ක තියෙන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය වැඩි වෙන්න ඕන මෙන්න අවස්ථාවේ රෝග ලක්ෂණ එන්නත් පුළුවන්. ඉතින් මේ කොයිම වෙලාවකවත් ඔබ නිවසේ ඉන්න හොඳ නැහැ. රුධිර පීඩනය 140 90ට වඩා වැඩි නම් නැත්නම් මේ මං කියපු ඔළුවේ කැක්කුම ඇස් මොද වෙන එක බඩේ දකුණු පැත්තේ උඩ හරිය රිදෙන මෙන්න මේ කැක්කුම කියන මේ රෝග ලක්ෂණ එනවා නම් හරි අනිවාර්යෙන්ම රෝහලේ ඇඩ්මිට් වෙන්නට ඕනෙමයි. ඔබ ඒක කරේ නැත්නම් බොහෝ විට ඒ ඔබේ සහ දරුවාගේ දෙන්නගේම ජීවිතය අනතුරේ දා ගැනීමක් වෙන්න පුළුවන්. මෙතනින් නවතින්නේ නැහැ. මේකට හරියට ප්‍රතිකාර ගත්තේ නැත්නම් එක්ලැම්සියා කියන තත්වයට යනවා. මේ ප්‍රෙෂර් එක නිසා ෆිට් එක නැත්නම් අපස්මාරය වගේ රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ෆිට් එක ඇතිවීම අතිශය භයානකයි. රෝගියාගේ ජීවිතය අවසන් වෙන්නට පුළුවන් අතිශය මාරාන්තික අවස්ථාවක් තමයි මේ රුධිර පීඩනය නිසා ප්‍රෙග්නන්සි කාලේ හැදෙන එක්ලැම්සියා කියන තත්ත්වය නැත්නම් ෆිට් එක කියන තත්ත්වය. ඉතින් මේක බොහෝ ඉක්මනින් අපි ඇටෙන්ඩ් වෙන්නට ඕන. ICU එකක කෙයා එක දෙන්න ඕන. මේකට තියෙන එකම ප්‍රතිකර්මය තමයි දරුවව සිසේරියන් සත්කමකින් බිහි කිරීම. මොකද අපි කිව්වා මේක pregnancy induced. pregnancy එක නිසා තමයි මේ රුධිර පීඩනය එන්නේ. එහෙමනම් හේතුව නැති කරොත් ප්‍රතිඵලය නැති වෙනවා. එහෙමනම් අපි කරන්නේ ඉක්මනින් සිසේරියන් සත්කමකින් දරුවා මෙලොවට බිහි කරගන්නවා. දරුවාගේ එතකොට සති ගාන අපි බලන්නේ නැහැ. අපි බලන්නේ අම්මගේ ජීවිතය ආරක්ෂා කරගන්න රුධිර පීඩනය යම් කිසි මට්ටමකට අපිට අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරලා නිර්වින්දන තත්ත්වය යටතේ සිසේරියන් සත්කමකින් දරුවා බිහි කරනවා. දරුවා සති ගානට සති 37ට අඩුයි නම් ඒක නොමේරු දරුවෙක් නම් අපි නොමේරු දරුවෙක්ගේ දරුවට ප්‍රතිකාරය කරනවා. අම්මට ගොඩක් කලාවට ICU එකේ ප්‍රතිකාරය කරන්නට ඕනේ. ඉතින් මෙන්න මේ තත්වයට යාම වළක්ව ගන්න එක තමයි අපි මුලින්ම කරන්නට ඕනේ. ඉතින් ප්‍රෙග්නන්සි එක නිසා හැදෙන ප්‍රෙෂර් එක අපිට සාමාන්‍යයෙන් ගොඩක් අයට වළක්ව ගන්න බෑ. හැබැයි බහුතරයකට තමන්ගේ BMI යගේ වැඩි නම් ඊට පස්සේ කලින් තියෙන වෙන මොන හරි ඔය දියවැඩියාව වගේ රෝග ලක්ෂණ ප්‍රෙග්නන්සි එකේ තියෙන දියවැඩියාව තිබුණත් ඒක අධිරුධිර පීඩනයට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ පාලනය කරගත්තොත් බර පාලනය කරගත්තොත් PIH එකට යන අවදානම අපිට අඩු කරගන්නට පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ PIH එක හරියට පාලනය කරගෙන මේ ක්ලැම්සියා තත්ත්වයට නොයා ඉන්න එකට ඔබට කරන්න වෙන්නේ අදාළ කියපු කාරණා පාලනය කරන ගමන් ප්‍රෙග්නන්සි එකේ හරියට ක්ලිනික් එකට යන්න. අපේ ගොඩක් අය කරන්නේ ස්කෑන්ස් වලට විතරක් යනවා. නමුත් ගමේ ක්ලිනික් වලට යන එක අඩුයි. නමුත් මෙන්න මේ ගමේ ක්ලිනික් වලදී ගොඩක් වෙලාවට අපි හොඳටම රෝගයා ගැන සලකලා බලනවා. ඉතින් ඒක නිසා ප්‍රෙෂර් එක අනිවාර්යෙන් හැම ක්ලිනික් එකකදීම බැලෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔබ ගර්භණී අම්මෙක් නම් දරුවා බිහි කරනකම් ප්‍රෙග්නන්ට් වුණ අවස්ථාවේ ඉඳන් දරුවා බිහි කරනකම් ඔබේ රුධිර පීඩනය ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ප්‍රෙෂර් එක බලන්න හැම ක්ලිනික් එකේදීම ප්‍රෙෂර් ගැන අවධානය යොමු කරන්න. ප්‍රෙග්නන්සි කාලයේදී එන අධිරුධිර පීඩනය භයානක වෙන්න පුළුවන් ඔබේ ජීවිතයට සහ දරුවගේ ජීවිතයට. ඉතින් ඒක නිසා ප්‍රෙග්නන්සි කාලෙට කලින් ඉඳන් තියෙන ප්‍රෙෂර් එක හෝ ප්‍රෙග්නන්සි කාලේදී තියෙන ප්‍රෙෂර් එක පාලනයකින් තොරව තියාගන්න එක හෝ මේක හදාගන්නේ නැතුව ඉන්න එකට වගකීම ඔබ සතුයි. ජීවිත දෙකක අවදානම ඔබ සතුයි. ඉතින් ඒක නිසා සැලකිලිමත් වෙන්න, දැනුවත් වෙන්න, ප්‍රෙග්නන්සි කාලේදී එන ප්‍රෙෂර් එක වළක්ව ගන්න ඔබට කටයුතු කරන්න වගකීමක් තියෙනවා.